අඩුපාඩු හදාගන්න තියෙන chance එක ගොඩක් වෙනවා. සහ ඉස්සරහා තියෙන කාල සීමාවේ අලුතින් distractions මොකුත් හදාගන්න යන්න එපා. අලුතින් ගේම් ගහන්න පටන් ගන්න එපා. අලුතින් ටීවී සීරීස් තනම්මනම් බලන්න පටන් ගන්න එපා. අලුතින් යාළුවොත් එක්ක අරෙම්මෙන් මෙච්චර කල් නොකරපු අලුත් ගමන් යන්න අරෙම්මෙන් පටන් ගන්න එපා. අලුත් සම්බන්ධතා නම් මනම් ඒවනම් දැන් කොහොමත් ඕගලන්ට තේරෙන්නේ නැහැ මේ වගේ කාලෙක විභාගයට මාස 7ක් තියාගෙන මොකක් හරි මනුස්සයෙක් එක්ක අලුතින් හොයාගෙන ඒකත් එක්ක මානව සම්බන්ධතාවයක් අලුතින් හදා ගන්නවා කියලා කියන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන් නම්බර් 1 ගොම් වැඩේ ඒක. මෝඩර්න් වැඩේ ඒක. හරිද? ඒ කියන්නේ කොහොමත් ඕගොල්ලෝ මම දන්නේ නැහැ තේරුම් අරන් ඉන්නවද නැද්ද කියලා. ඔයාලගේ වයස සම්බන්ධ එකක් තියෙන්නේ. මේ වෙලාවේ ඕගොල්ලෝ නිර්මාණය කරගන්න සම්බන්ධතා ළමයි කීයටවත්ම පවතින්නේ නැහැ නේද? තව අවුරුදු 4ක් 5ක් යනකොට. ඒ කියන්නේ සමහරක් විට ඕගොල්ලන්ට ඔයාලගේ වයස වල කොහොමද ඉතින් ඔයාලා හිතන්නේ පවතිනවා කියලා වගේ නේ. ඔයාලා හිතන්නේ එහෙම තමයි මම හිතනවා ඇත්තේ මේ ඒක 100%ක්ම පවතින්නේ නැහැ. එහෙම තමයි හැටි. ඉතින් ඒක කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි විදිහ. ඉතින් ඒක මං හිතනවා ඕගොල්ලෝ දන්නව ඇති කියලා. ඒ කියන්නේ මෙහෙමයි සමහරක් වෙලාවට අර ඒ ඕගොල්ලන්ගේ වයසත් එක්ක එහෙම කිව්වට ඒක තේරෙන්නේ නැති